හායි ඉතින් කොහොමද මගේ උන් සෙට් එකටම ඉතින් අද ගෙන ආපු වීඩියෝ එක ගැන ඔයාලා දන්න ඇතිනේ. ඉතින් අද ගෙන ආවේ බං ලයිව් එකක් හරියට දාන විදිහ ගොඩක් කට්ටිය ඔයාලට කියලා දෙන්නේ නැහැ. සබ්ස්ක්‍රයිබ් කරාම විතරක් chat දාන්න පුළුවන් ඉතින් ලයිව් දාන විදිහ ඒව කියලා දෙන්නේ නැහැ. මම දැක්කලා නැහැ. මම හොයාගත් මම හෙව්ව ඇති වෙන්න මම ඉස්සර දන්නේ නැහැ. ඊට පස්සේ තමයි මම හොයාගත්තේ. මම YouTube එකේ බීරලම් බැලුවේ. එහෙම කවුරුවත් දාලා තිබ්බේ නැහැ. මේකේ වගේ ෆස්ට් වීඩියෝ එක කියලා මම හිතනවා. අනිවාර්යෙන් ඉතින් ආට වීඩියෝ එක වැදගත් වෙනවා. අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳ නරක අඩුපාඩු තියෙනවා කමෙන්ට් එකක් දාන්න. තව යාළුවන්ට එහෙම ෂෙයා කරන්න. මේක යාළුවන්ට එහෙම වැදගත් වෙනවනේ. එයාලට ෂෙයා කරන්න. තව අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් එකක් දාලා යන්න. ඉතින් බෙල් අයිකන් එක ඕල් දාලා තියාගත්තොත් අපි කියන වීඩියෝ ආට මැසේජ් එකකින් නොටිෆිකේෂන් එකක් එනවා. ඉතින් දවස් ගානේ වීඩියෝ එකක් දාන්න, දවස් ගානේ වීඩියෝ එකක් දානවා අනිවාර්යෙන්. තව ඉතින් අපි ඩිසයින් වැඩ එහෙම කරනවා. මැසේජ් එකක් දාන්න ටොප් අප් වැඩේ මම නතර කරලා තියෙන්නේ. තව ස්පොන්සර් වැඩත් කරගන්න පුළුවන් අපි හරහා. හරි දෙන්න අපි ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා යමු. අපි අදගෙන ආපු සුපිරි වීඩියෝ එකකට. හරිද මුලින් මතක් කරන වීඩියෝ එක පොඩ්ඩක් ස්කිප් කරන්න එපා. වැදගත් කරුණු සේරම මිස් වෙනවා. හරිද? සේරම වැදගත් වෙනවා. මේකේ ලයිව් එකට ගිහිල්ලා ඉතින් මෙතන මියුට් දා ගන්න ඕනේ. ඉතින් මෙතනින් කැමරා එක පැත්තට දා ගන්න. ඊට පස්සේ මේ 3 මිනියට තියෙන්නේ. ඒකෙන් අනිත් පැත්තට දාවොත් පෙන්නන්නේ ලෝන් වීඩියෝ එකක් විදිහට ලයිව් එක. උඩ පැත්තට දාව ෂෝට් වීඩියෝ එකක් විදිහට පෙන්නන්නේ. ඉතින් ෂෝට් වීඩියෝ එකක් විදිහට දාවහම views එනවා වැඩි. ඊට පස්සේ ඉතින් මෙතනින් thumbnail එකක් දා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා සුපිරියර් thumbnail එකක් හදා ගන්න පුළුවන්. හදා ගන්න. නැත්නම් මැසේජ් එකක් දාන්න. ඉතින් අඩු ගානට thumbnail හදා ගන්න පුළුවන්. ගොඩක් අඩු ගානක් ගොඩක් කට්ටිය දාන්න. හායි කියලා මැසේජ් එකක් දාලා thumbnail එක පොඩ්ඩක් බලන්න. මිලෙම ටයිටල් එකටත් ඔයාලා ඉතින් ලස්සන ටයිටල් එකක් දාගන්න කැමති ඕනම ටයිටල් එකක් දාගන්න. ඉතින් ඔයාලා ලයිව් එක ෂෝට් වීඩියෝ දාවහම views වැඩි. ඒකයි මම ආයි මතක් කරන්නේ ෂෝට් වීඩියෝ දානවා නම් හොඳයි. ඉතින් මෙතනින් පබ්ලික් මේ දෙවෙනියට තියෙන ඔඩියන්ස් එකේ පළවෙනි එක දාවොත් පොඩි කට්ටියට පෙන්වන්නේ නැහැ. වයස 18 වැඩි කට්ටියට විතර පෙන්වන්නේ. ඉතින් ඔයාලා එකෙන් එකක් තෝරගන්න. යට එක දාවොත් හැමෝටම පෙන්වනවා. ඉතින් පබ්ලික් අන්ලිස්ටඩ් දාන්න පුළුවන්. අන්ලිස්ටඩ් දාවොත් අර ගුරුවරු කරන්නේ අර පේමන්ට් කරන ළමයින්ට විතරක් පෙන්වන්නේ. ඒකේ වෙන්නේ එහෙම ලින්ක් එකකින් විතර යන්න පුළුවන්. තව ඉතින් ඔයාලට මේ විදිහට ඩිස්ක්‍රිප්ෂන් එක ජෙනරේට් කරගන්න පුළුවන්. Gemini හරි ChatGPT හරි හරහා ඒ ටයිටල් ඒකේ ඩිස්ක්‍රිප්ෂන් එකත් මේකට ඇඩ් කරන්න. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකත් වැදගත් වෙනවා ඔයාලට. මේ විදිහට ඩිස්ක්‍රිප්ෂන් එක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලන වෙලාව අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම ෆෝන් නම්බර් එකත් එතනට ඇඩ් කරා. ඉතින් ඊළඟට මෙතන මේ විදිහට ෆෝන් නම්බර් එක ඇඩ් කරලා තියෙන මේ විදිහට තමයි ඩිස්ක්‍රිප්ෂන් එක තියෙන්නේ. හරිද? ඊට පස්සේ මෙතන ප්ලේස් එක දෙත හැකි ට්‍රැවලින් ලයිව් එකක් අය කරනවා නම් අනිවාර්යෙන් ප්ලේස් එක දෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ස්ක්‍රීන් කාස්ට් කියලා එකක්. ඒක දෙන්න. එතකොට තමයි ස්ක්‍රීන් එක පෙන්වන්නේ. නැත්නම් ස්ක්‍රීන් එක පෙන්වන්නේ නැහැ. ඒක දීලා ඊට පස්සේ අපි ප්ලේ කරන ගේම් එක අහනවා. ඊට පස්සේ අපි මම ප්ලේ කරන්නේ ඉතින් මම ප්ලේ කරන්නේ නැහැ දැන් ෆ්‍රී ෆයර්. ඇත්තටම මම ෆ්‍රී ෆයර් ප්ලේ කරන්නේ නැහැ දැන්. වීඩියෝ කන්ටෙන්ට් හදනවා විතරයි. ඉතින් මෙතන ෂෙඩියුල් එකක් දාන්නත් පුළුවන් ඔයාලට. ඊට පස්සේ මෙතන ඇඩ්වාන්ස් සෙටින් ටිකක් හදා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන ඊට පස්සේ next දෙන එක තමයි තියෙන්නේ අපිට කරන්න තියෙන්නේ. මේ විදිහට සේරම හදලා තියෙන්නේ. ඉතින් මෙතනින් ගිහලා next දුන්නාට පස්සේ go it කියලා එකක් තියෙනවා. ඒක දුන්නාට පස්සේ start මෙහෙම count වෙලා start now කියලා එකක් තියෙනවා. ඉතින් ඒක start now කියන එක දෙන්න. ඊට පස්සේ මේ විදිහට එනවා. ඉතින් මේකේ logo එක පොඩි වැඩි කරගන්න පුළුවන් ඔයාලට. තව ඉතින් මෙතනින් ඔයාලට කමෙන්ට් එහෙම මෙතනින් පෙන්වන්න හදා ගන්න පුළුවන්. ඒ කමෙන්ට් එකයි දෙකයි පෙන්වන්න ඊට පස්සේ බග් වෙනවා. ඔයාලට ඉතින් වෙනින් ෆෝන් එකෙන් කමෙන්ට් බලන්න තිබ්බනම් හරිය මෙතනින් කැමරාව on off කරගන්න පුළුවන්. ඊට පස්සේ අතනින් mic on off කරගන්න පුළුවන්. mic on කරලා තියෙනවනේ ගේම් එකේ sound එහෙම හැන්නනවා. ඊට පස්සේ YouTube එකට ගිහිල්ලා තමයි ඊටු subscribe only mode date එක හදා ගන්න ඕනේ. YouTube එකේ ගිහිල්ලා අපි දාපු live එක මෙතන live වලට ගියම් පෙන්නනවා. අපි දාපු live එක. ඉතින් live එකේ මෙතනට වැටිලා තාම live එක පෙන්නන්නේ නැහැ. ඒත් වැටිලා. එතනට ගිහිල්ලා එතන chat එකට ගිහිල්ලා chat තියෙන එතන ගිහිල්ලා මෙතන උඩ අර setting icon එකට ගිහිල්ලා chat field එකෙන් ඕනනම් මෙතන හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට permission moderation කියන එකට ගිහිල්ලා comment on off කරන්න පුළුවන් chat. ඊට පස්සේ මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් කියවල බලලා හදා ගන්න. මම කියපු එක මෙන්න මෙතන තියෙන්නේ. මෙතන ඉතින් live communication දෙන්නත් පුළුවන්. subscribers දෙන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන අහන 1 minute ද 2 minute ද 5 minute ද 10 minute ද 20 minute එහෙම අහනවා. ඉතින් ඔයාලට ඒක දුන්නොත් subscribe කරලා විනාඩි 20කින් තමයි අරක දාන්න පුළුවන්. 1 minute දුන්නොත් විනාඩියකින්. එනි අන් දුන්නොත් ඒ වෙලාවෙන් පුළුවන්. ඊට පස්සේ මෙතන block කරන්න පුළුවන් words කියන අර කුණු හර්ප එහෙම ඒවා. ඒක තමයි මෙතනින් තියෙන්නේ. ඉතින් මොකක් හරි අඩුපාඩුවක් එහෙම තියෙන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ live එක යන්නේ මේ go live කියන එකෙන් තමයි live එක යන්නේ. මේ විදිහට live එකක් දාලා බලන්න. ඉතින් views එයි අනිවාර්යෙන්. ඊට පස්සේ ඉතින් ඔයාලට මේ විදිහට හදා ගන්න පුළුවන්. මේක ඔබලා තමයි ඔයාලට මේ ඉන්න ගානේ like ගානේ බලන්න පුළුවන්. ඒක ඔබලා අතන අර තියෙන වීඩියෝ එකක් on කරන එකයි skip කරනවා වගේ එකක්. එන්න එතනින් හදා ගන්නත් පුළුවන්.
මෙතන වීඩියෝ එක ඕෆ් කරන එක ඔන්න එක ඕෆ් කරාම ඔයාලට අර බ්ලැක් ස්ක්‍රීන් වගේ වැටෙනවා. අර වෙනින් කවුන්ට් එකට මාරු වෙන්නේ. ඒ විදිහට වැටෙනවා. එතකොට ඒක දාගන්නාම බ්ලැක් ස්ක්‍රීන් වැටෙනවා. ඊට පස්සේ අර කතේ බුව ගමන් ලයිව් එක එන්න වෙනවා. ඊට පස්සේ ඉතින් ටන් දෙන්න තියෙන මෙතන subscribe ගාන, like ගාන, එකකින් ඇඩ් වෙච්ච subscribe ගාන, like ගාන, views ගාන සේරම මෙතන පෙන්නනවා. ඊට පස්සේ ඒක මොකද්ද මේ ඔයාලගේ channel එකට එකතු වෙනවා. වීඩියෝ එක ඇඩ් වෙනවා ඔයාගේ channel එකට. ඉතින් එහෙම තමයි ඉතින් මේක වෙන්නේ. ඉතින් සෙට් එක වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් දාන්න, subscribe බාරක් දාන්න. දිගටම සෙට් වෙලා ඉන්න bell icon එක all දාලා තියාගන්න. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න. හරි ඉතින් අපි අදට ගිහිල්ලා එන්න. හැමෝම පරිස්සමට ඉන්න. බුදු සරණයි, ජය වේවා.